ඉතින් ජීවත් වෙන විදිහ නෑ මම දේපොළ ටික ඔක්කොම මම මාතිලා අම්මකපත් වල දාලා ඔක්කොම ලියාගත්තා. එකතු වෙලා මේ නඩත්තු මණ්ඩලයේ වැඩසටහනක් තියෙනවා. එතකොට තාත්තට කිව්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලාම තාත්තට ප්‍රශ්න ඒක උනෝනා මේ යන්න ඕනේ නැද්ද මට? මම තාත්තට දුරකථනක් කියලා දෙන්න. උනෝනා මට කියලා දෙන්න කොහොමද මේ වීඩියෝයි 789යි 88යි 89. මේක නෝනා බෝරලා වීඩියෝ නෝනේ. WhatsApp පණිවිඩයක් දාලා WhatsApp කියන්නේ තාත්තට ෆෝන් එකක් WhatsApp හදලා දෙන්න. බෝඩ් එකක් තියෙනවා මේ. මම බෝඩ් එකේ දෙනවා. අපි එනකේ ඔකට යක්ක ඒකක් කරලා දීලා කතා කරේ කොහොමද කරන්නේ කියලා. මම බෝඩ් එකක් තිබ්බම ඕන මේ. දැන් අවසන් එපා. වැඩ කරන්න කියලා මට මේ. නෑ අපි ඔකට ෆෝන් එකක් දීලා පණිවිඩය යොමු කරමු. ඉතලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කතා කරලා ඉන්නකොට අපි දැන් ඉතින් යමුකෝ කියලා ඒකක් එහෙම දීලා මේකෙන් හදා ගන්නවා. ඒ මාලකම් කරගෙන සහනයක් ලැබෙනවා නම් කොච්චර දෙයක් වෙනවා අපි දන්නේ නැහනේ. මම මේ මුදලාලිගෙන් රුපියල් 500ක් ඉල්ලගෙන ආවේ උදේ. දැන් තාත්තට මාසෙට ගාණක් පොතට වැටුණාම ඔව් මට ඒක බෙහෙත් ටික හරි ජීවත් වෙලා ගන්න පුළුවන්. දරුවන් දැන් නෑ නෝන කතා කරලා මගේ පොකුසා ડોක්ටර් කෙනෙක් බෙහෙත් ටික මට කරන් දෙන්නයි ඩොක්ටර් ආමි මුටීට කෙනෙක්. යමුකෝ අපි දැන් මේ මොකක්ද මාත්‍ය? මේ මේ බයින් අපි ඉන්නවනේ. මේකේ වැඩිහිටි මහලේකම් කාර්යාලේ ඔක්කොම අතන තමයි නඩත්තු මණ්ඩලයේ තියෙන්නේ. මම නෝන බෙහෙත් ගන්නවා මගේ මේ මට මේ ඔක්කොම දුන්නු ස්පීතාලෙන් දුන්නේ නෝනා මේ මට මාසෙට බෙහෙත් ගන්නවා මම තනකයි කිලිනික් යනවා මේ කිලිනික් පොත් ටික නෝන මම ඉතින් ડોක්ටර්ගෙන් මට යන්න එන්න බෑ තාත්තට දැන් නඩත්තු මණ්ඩලයෙන් ගාණක් අපි අරන් දුන්නාම මාසෙට පොතට වැටෙනවා. ඒකෙන් තාත්තට බෙහෙත් ටික අරගන්න පුළුවන්. නෝන ලොකු උදව්වක් නෝන දැන් මෙහෙ එන්න ඕනේ නෑ හැමදාම. මට මෙහෙ එන්න එපා නෝන මට මෙහෙ එන්න බෑ මට මහන්සි මම දැන් මේ පාන්දර ඇස්සෙම ඇවිල්ලා මේ නිව නැති කරගන්න එපා. ඔය තියාගන්නකෝ ඇතුලේ දාන්න. මේ බලන්නකො නෝන පපුව ගත්තා සෙම වැඩි වෙලා කියලා ඔක්කොම බෙහෙත් තනියම වවා පුතාලා සලකන්නේම නැද්ද පොට්ටක්ක? ගෙදර හොඳත් එක තමයි මම බෙහෙත් ටික හැමදේම ගන්න යන්නේ ගෙදර හොඳ දැන් නෑ මැරුණානේ මම දැන් ඉතින් ඕවා WhatsApp නම්බරයක් තියෙනවා කිව්වේ අර කෝල් නම්බරයක්ද ඔව් අර මට මේ නම්බරේටම දාන්න ඔව් මට බේන්නේ නෑ නෝනා කියන්නකො ටිකක් හයියේ 0 දල්වා පැතුම් මව්පියසේ අසලොල්ලේ සිද්ධ වේවා ආමග අමතකද දරුවනි නැලවිල්ලේ